ට්‍රේඩින් PHP ඔන්ලයින් වර්ක්ෂොප් එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. මේක තමයි අපේ වර්ක්ෂොප් එකේ ෆස්ට් වීඩියෝ එක. එහෙනම් මුලින්ම පොඩි විස්තර ටිකක් කියන්න තියෙනවා. ඇත්තටම අපි ඔන්ලයින් වර්ක්ෂොප් එකක් නෙමෙයි තියන්න හිටියේ. අපි ලංකාවේ වර්ක්ෂොප් එකක් තමයි තියන්න හිටියේ. ඒත් ඒක එක හේතුන් නිසා අපිට තියන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ විදියට කරන්න තීරණය කරේ. ඉතින් මේකට දැන් එකතු වෙලා ඇති දැනට ට්‍රේඩින් කරන අය වගේම අලුතින් ට්‍රේඩින් වලට එන අය. ඒ හින්දා අපි පුළුවන් විදියට මුලින්දම කියලා දෙන්න තමයි හදන්නේ. අපේ කලින් වීඩියෝස් වල මේ වීඩියෝ එකට සම්බන්ධ කරුණු තියෙන. ඒ කියන්නේ forex basic ගැන කරුණු තියෙන වීඩියෝස් වල links පහල දාලා තියෙනවා. මතක තියාගන්න ට්‍රේඩින් කියන්නේ ආවඩියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලට උනන්දුවක් තියෙන්න ඕන මේක ඉගෙන ගන්න. ඒ හින්දා පුළුවන් තරම් ඔන්ලයින් හොඳ කන්ටෙන්ට් කන්සියුම් කරන්න. අපි forex trading course එකක් නෙමෙයි කරන්නේ. මේ workshop එකෙන් ඔයාලට කියලා දෙන්නේ මම සාර්ථක වුණු ක්‍රමය සහ forex trading හරියට කරන්න තියෙන system එක කියලා මම හිතන හොඳම ක්‍රමයට යන පියවරවල් ටික. හරි. අපි අද බලමු මුලින්ම forex trading account එකක් හදාගන්නේ කොහොමද කියලා. මොකද ගොඩක් අය ඒ ප්‍රශ්නේ අහලා තිබ්බා. මේකදී ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි විශ්වාසවන්ත බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කොහොමද කියන එක. forex trading වලදී හොඳ බ්‍රෝකර් කෙනෙක් තමයි IC market කියන්නේ. withdraw deposit live support මේ වගේ හැම පැත්තෙම IC market හොඳ බ්‍රෝකර් කෙනෙක්. මේ තියෙන අපේ වෙබ්සයිට් එක. ඒකේ about us page එකට ගියාම ඒකේ යටම තියෙනවා IC market link එක. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලා යනවා IC market site එකට. ඊට පස්සේ අලුතින් ට්‍රේඩින් පටන් ගන්න අය මේ ඩෙමෝ account කියන එක ක්ලික් කරන්න. මොකද මුලින්ම ඩෙමෝ account එකක් හදාගන්න කියන්නේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් හොඳම විදිය තමයි ඩෙමෝ account එක. ගොඩක් අය හිතනවා live සහ ඩෙමෝ account වල වෙනසක් තියෙනවා කියලා. මොකද ගොඩක් අය කියනවා ඩෙමෝ එකේ ප්‍රොෆිට් කරාට live එකේ ප්‍රොෆිට් කරන්න බෑ කියලා. ඇත්තටම එතන ප්‍රශ්නේ තියෙන account type එකේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ mindset එකේ. ඩෙමෝ එකකදී අපි ට්‍රේඩ් කරද්දී තියෙන මානසිකත්වය නෙමෙයි ලයිව් එකකදී තියෙන්නේ. ඇත්තටම බැක් ටෙස්ටින් වල මේ වැදගත්කමක් තමයි අපේ මේ ඩෙමෝ ලයිව් අතර තියෙන මානසික වෙනස හදාගන්න පුළුවන් වෙන එක. ඔයාලා මෙතනින් ඩෙමෝ එකට ගියාම ඔයාලට මේක ෆිල් කරන්න එනවා. ඒකේ මුලින්ම රට සිලෙක්ට් කරන්න. ඔයාලා පදිංචිලා ඉන්න. ඊට පස්සේ surname එක සහ name එක. ඊට පස්සේ ඔයාලගේ email එක මෙතන දාන්න. මෙතන ටික් එක දැම්මොත් ඔයාලට පුළුවන් IC market එකේ newsletter එක subscribe කරන්න. ඒත් ඒක වැදගත් නෑ. ඊට පස්සේ මෙතන ඔයාලගේ mobile number එක දාන්න. මේ තියෙන අපේ referral ID එක. ඔයාලට කැමති නම් මේක තියන්න පුළුවන්. නැත්නම් අයින් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ ටික් එක දාලා register වෙන්න. ඊට පස්සේ නම් මේක fill කරන්න එනවා. මෙතන platform එක select කරන්න එනවා. ඒක MT4 කියලා select කරන්න. මේක raw spread දාන්න. මොකද මේකේ commission එකක් ගත්තට spread එක ගොඩක් අඩුයි. මෙතන කරන්සි එක කවුරු හරි යුරෝප් රටක ඉන්නව නම් යුරෝ පාවිච්චි කරන්න. අනිත් අයට USD හොඳයි. ඊළඟට leverage එක. leverage එක ගැන එක එක අයගේ වෙනස් මත තියෙනවා. ඒත් නිවැරදිව ට්‍රේඩ් කරනවා නම් money management එකක් එක්ක leverage එක වැඩි වෙන එක ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මේක 1/500 දෙන්න. ඊට පස්සේ demo deposit එකට ඔයාලා ලයිව් පටන් ගද්දි කීයකින් වගේ පටන් ගනීද කියලා හිතන ගානට ආසන්න ගානක් සිලෙක්ට් කරන්න. මේක ලොකු ගණන් සිලෙක්ට් කරන්න එපා. ඊට පස්සේ ඔයාලගේ ඩෙමෝ එක ඕපන් වෙනවා. ඔයාලා දුන්න ඊමේල් එකට මේල් දෙකක් එනවා. එකක් මේ IC market site එකට log වෙන්න details සහ අනිත් එක MT4 account එකට log වෙන details එනවා. මේ තියෙන live එකක් ඕපන් කරන්න fill කරන්න ඕන form එක. ඒක දැන් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා පස්සේ live එකක් ඕපන් කරලා deposit එකක් කරාම මේ bar එක කොළපාටින් fill වෙනවා. එතකන් මෙහෙම තියෙන එක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ
ඔයාලා MT4 platform එක ඔයාලගේ PC එකට download කරගන්න ඕන. ඒකට මෙතන තියෙන tools වලට ගිහින් මෙතනින් download MT4 දෙන්න. ඊට පස්සේ setup එක download වෙනවා. ඒක install කරගන්න PC එකට. ඊට පස්සේ MT4 එකට ගියාම MT4 එක on වෙනවා මෙහෙම. ඊට පස්සේ මෙතන login to trade account ගියාම මෙහෙම එනවා. මෙතනට ඔයාලට email එකට ආපු MT4 login details enter කරන්න. මතක ඇතිව මෙතනට නිවැරදි server එක දෙන්න. පළවෙනි පාර log වෙනකොට ටිකක් වෙලා යයි. ඊට පස්සේ MT4 ගැන කතා කරනවා නම් මෙතන තමයි market watch එක තියෙන්නේ. එතන තමයි currency pairs තියෙන්නේ. trading PHP එක හිටියයි දන්නවා. අපි හැම වෙලේම කියලා තියෙනවා currency pairs ගොඩක් එක්ක trade කරන්න යන්න එපා කියලා. හරියට කරනවා නම් pairs එකක් හෝ දෙකක් ඇති හොඳට profit කරන්න. ඒකේ තියෙන වාසිය තමයි ඔයාලට පුළුවන් එකක් දෙකක් තෝරගත්තාම වැඩි අවධානයක් ඒ වෙනුවෙන් දෙන්න. එතකොට මේ අදාළ currency එකේ movement patterns ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා. මතක තියාගන්න එහෙම තෝරගන්නකොට euro USD, AUD USD, GBP USD, GBP JPY වගේ major currency pairs තෝරගන්න. එතකොට මේකේ යටට ගියාම තියෙනවා gold, oil, cryptocurrency වගේ දේවල්. මේ market watch එක බැරි වෙලාවල් delete වුණොත් ඔයාලට පුළුවන් මෙතන view ගිහින් market watch එක ආය ගන්න. ඊට පස්සේ ඔයා trade කරන currency pair එක chart එකට ගන්න පුළුවන් ලේසි විදිය තමයි මේ විදිහට drag කරලා දාන එක. ඊට පස්සේ මේ තියෙන candlestick pattern ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. මෙතන bar chart, line chart තියෙනවා. ඒත් අපි ගොඩක් පාවිච්චි කරන්නේ මේ candlestick patterns. ඔයාලට මෙතන chart දෙකක් ගන්න ඕන නම් ඒ currency pair එක උඩ ඔයාලට ගන්න ඕන අනිත් currency pair එක උඩට right click කරලා chart window කියන එක දෙන්න. ඊට පස්සේ මෙහෙම overlap වෙන නැතුව chart දෙකම බලන්න මෙන්න මේක දෙන්න. ඊට පස්සේ මේකේ තියෙන වැදගත් tools වගේක් තමයි මේ තියෙන්නේ. මෙතනින් ඔයාලට vertical line එකක් ඇඳ ගන්න පුළුවන්. මේක click කරලා chart එකේ ඔයාලට අවශ්‍ය තැනට ඇවිත් click කරාම line එක ඇඳෙනවා. මේකෙන් පුළුවන් ඔයාලට horizontal line එකක් ඇඳ ගන්න. ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට support resistance වගේ line ඇඳ ගන්න. මේ වගේ මේකෙන් පුළුවන් ඔයාලට trend line එකක් ඇඳ ගන්න. ඊට පස්සේ වැදගත්ම tool එකක් තමයි මේ Fibonacci එක. ඒක වැදගත් වෙනවා අපිට patterns අඳිනකොට. patterns කියන්නේ මොකක්ද කියලා අපේ පරණ videos බලපු අය දන්නවා. ඒ වගේම අපි PDF එකක්ම දීලා තියෙනවා ඒ ගැන. ඊට පස්සේ ඔයාලට indicators add කරගන්න පුළුවන් මෙතන menu bar එකේ insert ගිහින් indicators ගියාම indicators ගොඩක් තියෙනවා. මෙතන ගොඩක් තිබ්බට තියෙන හැම එකම පාවිච්චි කරන්න යන්න එපා. අපි මේ ගැන කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. indicators ගොඩාක් කොළුවට දාගෙන trading කියන දේ rocket science වගේ සංකීර්ණ දෙයක් කරගන්න එපා. මෙතන තියෙන්නේ time frames. මෙතන select කරලා තියෙන්නේ 15 minute එක. ඒ කියන්නේ මේ එක candle එකකින් නිරූපණය වෙන්නේ මිනිත්තු 15ක් ඇතුළත මේ currency pair එකේ price එක මූණ විදිය. මේ candle ගැන වගේම මේ වීඩියෝ එකේ කතා වෙන පොඩි පොඩි වචනවල තේරුම් විස්තරාත්මකව අපේ PDF එකේ තියෙනවා. එහෙම තේරෙන්නේ නැති අය ඉන්නවනම් ඒ PDF එක බලන්න. ඒක link එකත් පහ description එකේ දාන්නම්. මෙතනින් ඔයාලට කැමති time frame එකක් select කරගන්න පුළුවන්. time frame එකක් තෝරගන්න ඕන ඔයාලගේ trade plan එකට අනුව. ඔයාලා trade කරන්න බලාපොරොත්තු වෙන්නේ job එකක් කරන ගමන් නම් ඔයාලට හොඳම time frame එක තමයි 4 hours daily time frame එක. මෙතනින් තමයි lot size එක select කරගන්නේ. lot size එක තීරණය කරන්න ඔයාලගේ capital එකයි capital එකකින් 100ට කීයක් ඔයාලා trade එකකට risk කරනවද සහ ඔයාලගේ trade setup එකේ pips ගන්න යන කරුණු මත. ඒ ගැන වැඩි විස්තර අපි ඉස්සරහට කතා කරනවා.
අපි පරණ මනි මැනේජ්මන්ට් වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා. ඒක බලන්න පුළුවන් ඔයාලට. ඊළඟට මෙතනින් පුළුවන් ඔයාලට buy or sell trade එකකට යන්න. ඊට පස්සේ මෙතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් trade එක modify කරන්න. මෙතනින් ඔයාලට පුළුවන් stop loss order එක place කරන්න. මෙතනින් පුළුවන් take profit order එක place කරන්න. ඊට පස්සේ ඔයාලා හිතන්න ඔයාලට pattern එකක් හරි වෙන strategy එකකට හරි trade කරනකොට market එකේ දැනට තියෙන price එකකින් නැතුව වෙන price එකකදී trade එකකට enter වෙන්න ඕන කියලා. ඒ කියන්නේ දැන් price එක තියෙන්නේ මෙතනනේ. ඔයාලට ඕන වෙනවා මේ තියෙන level එකේ මේ level එකකින් price එක උඩට හරි පහළට හරි ගියාම buy හරි sell හරි pending order එකක් දාන්න. එතකොට මෙතනට ගිහින් මේ new order එක කියන එක දුන්නාම මේ window එක open වෙනවා. ඒකෙන් මෙතන තියෙන pending orders දුන්නාම ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට ඕන pending order එක තීරණය කරන්න. මේ වර්ග හතර ගැනත් අපේ PDF එකේ තියෙනවා. ඉතින් ඔයාලා ඔක්කොම ඒක කියවන්න ඕනේ නම් මම ආයෙක මෙතන පැහැදිලි කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඕන එක select කරගෙන ඔයාලට ඕන price level එක මෙතන දාන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි අපි මේ දාන order එක අපේ trade plan එක අනුව මෙන්න මේ වෙලාවට කලින් හරි නැත්නම් මේ දවසට කලින් හරි fill වෙන්න ඕන කියලා එකක් තිබුණොත් ඔයාලට පුළුවන් මේ ටික් එක දාලා ඒ අදාළ දවස් වෙලාව ඇඩ් කරලා trade එක place කරන්න. හරි අපේ first video එකෙන් මේ ටික තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක බලන කෙනෙක් අනිවාර්යයෙන්ම අපේ forex basic PDF එක හොඳට කියවලා තියෙන්න ඕන. forex කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙන වීඩියෝ ක්ලිප් එක බලලා තියෙන්න ඕන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්නේ forex trading හරියට කරන්න උවමනාව තියෙන බිස්නස් එකක් විදිහට කරන්න කැමැත්ත තියෙන අය කියලා මම දන්නවා. අපිට එන මැසේජ් වලින් ඒක තේරෙනවා. මොකද signal services auto trading botලා වගේ බොරු තේරුමක් නැති දේවල් ගැන අහලා මැසේජ් එනවා ගොඩක් අඩුයි. ඒ හින්දා මම ඔයාලට කියන්නේ හදිස්සි වෙන්නේ නැතුව හරියට ඉගෙනගෙන ගමන යන්න. $1 එකක්වත් වියදම් කරන්න නැතුව ඔයාලට පුළුවන් trading ඉගෙන ගන්න හරියට. ඊට පස්සේ live trading වලට යන්න. හැමෝටම trading කරන්න බෑ. ඒ තුනන්දුවක් ආශාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තට පස්සේ ඔයාලට මේ හිතනවා නම් හරි ඕකේ මට trade කරන්න පුළුවන් කියලා ඊට පස්සේ පටන් ගන්න. එක හොඳ දෙයක් හරි ඉගෙන ගන්න. අපේ හැම පෝස්ට් එකම වීඩියෝ එකම බලන්න කියලා ආරාධනා කරනවා. හරියට ට්‍රේඩ් කරන ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒත් ගොඩක් හොරුයි පිස්සොයි තමයි වැඩි. ඒ හින්දා හරි දේ විතරක් තෝරගන්න හොඳට කල්පනා කරලා අපි එහෙනම් ඊළඟ ස්ටෙප් එකෙන් ඉක්මනට හමු වෙනවා.